මන්ද මම පරයා මේ පරයා කියලා කියන්නේ ඔයාලා ඔය හිතන්න මේ පර කියලා ලියපු වෙලේ ඉඳලා නෝක දැන් ඔය පටන් ගත්තේ පරයා කියලා කියන්නේ ඔයාලා කියන ඔය පරයෙන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. පර කියලා කියන්නේ මෙතනදී පර කියලා පාවිච්චි කරනකොට අපි පර කියන එකට කියනවා මේක බහුවර්ථ පදයක් කියලා. හරිද? පර කියලා කියන බහුවර්ථ පදයක් නැතුවම ඔයාලා කියන පරයක් නෙමෙයි. ඔයාලා පරය කියලා කියන්නේ ඒක එතකොට වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් පිට කෙනෙක් වෙන්නත් පුළුවන්. පර කියලා අපි පරයා යනවා කියලා තව කියනවා අපි බවා යනවා කියලා කියනවා. හරි. එතකොට ඒකත් පර. හරිද? ඊළඟට දැන් මේ පර සිඳු. එතකොට පර කියලා කියන්නේ ප්‍රසිද්ධ කියන එක. එතකොට ඔය පර කියන එකට විවිධ අර්ථ තියෙනවා. දැන් පරය කියලා මාළුවෙකුත් ඉන්නවනේ මම දැන් කරන්නේ. ඔව් මාළුවෙකුත් ඉන්නවා. ඒතකොට පර කියන එකට විවිධ අර්ථ තියෙනවා. ඒ නිසා පර කියනකොට hina වෙන්න